සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි අද චෙක් රිපබ්ලික් සිට සූදානම් වෙන්නේ රෙඩ් රොක් තරණය කිරීමට. එහෙමත් නැත්නම් හයික් එකක් යන්නයි සූදානම් වෙන්නේ. මේ පිහිටලා තියෙන්නේ ම්ලාඩා බොලස්ලව් දිස්ත්‍රික්කයේ ම්ලාඩාවල තමයි. ඇත්තටම ඉතාමත් සුන්දර ස්ථානයක් තමයි අපි අද තරණය කරන්න මේ හයික් එක යන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් රෙඩ් රොක් නමින් මේක හඳුන්වනවා. අපි මේ වන විට යම් දුරක් පැමිණ තිබෙනවා රෙඩ් රොක් තරණය කරමින්. අපිට දිස් වෙනවා පහලින් මේ ම්ලාඩා බොලස්ලව් ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය. අපි දකිනවා පහළ ම්ලාඩාවල කොටසක්. එහි අපි දකිනවා ජිසේරා ගම් කොමලිය ඉතාමත්ම අලංකාරවත් ලෙස ඉතාමත්ම චමත්කාර ජනක ලෙස ම්ලාඩාවලට සුන්දරත්වයක් ගෙනවින් ගලා බසින ආකාරය එය ම්ලාඩා බොලස්ලව් වලට මහත් ආශිර්වාදයක් වෙලා තියෙනවා. මෙම ගම් කොමලිය මුළු චෙක් ජන රජයටම ආශිර්වාදයක් වී තියෙන ආකාරයක් තමයි අපි දකින්නේ. අප දැන් සූදානම් වෙනවා රෙඩ් රොක් තරණය කිරීමේ රෙඩ් රෝඩ් හරහා එහෙමත් නැත්නම් රතු මාර්ගය හරහා ගමන් කරන්නට. අපිට මේ ඉහළින් දිස්වන්නේ දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය මෙම රෙඩ් රොක් හරහා තමයි වැටී තිබෙන්නේ. අප සියලු දෙනා දැන් රතු මාර්ගයට පිවිස තිබෙනවා මෙම හයික් එක යාම සඳහා. එහිදී අප දකිනවා ඔබට දිස් වෙනවා ඇති ඉදිරියෙන් අපේ පෙර ගමන්කරු මුස්ලිම් අපේ සහෝදරයා ෆාරුක් සහෝදරයා අපට මඟ පෙන්වමින් ගමන් කරන ආකාරය. ඔහුගේ ගමන් මගේ තමයි අප මේ හයික් එක අද දවසේ යනු ලබන්නේ. ඔහු අපිට විශාල ආශිර්වාදයක් වී තිබෙනවා මෙම ගමන් කිරීමේදී. ඔබට පෙනෙනවා ඇති මේ ඇති සුන්දරත්වය චමත්කාරය විශේෂයෙන් මතක් කරන්න ඕන. අද දවසේ මේ වෙන විට ඉතාමත්ම සීත දේශගුණික තත්ත්වයක් තමයි මේ ප්‍රදේශයේ අපට දක්නට ලැබෙන්නේ. එම දේශගුණික තත්ත්වයක් සමග මෙම හයික් එක යාම ඉතාමත්ම අසීරු කටයුත්තක් වෙලා තියෙනවා අපි සියලු දෙනාට. මන්ද මේ සීත සමයේ තමයි අපි මේ ගමන යන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා එය මහත් පීඩාකාරී තත්ත්වයක් අප සියලු දෙනාට. මේ කෙසේ වෙතත් ඔබ වෙනුවෙන් අපි අපේ සතුට වෙනුවෙන් අපි අද මේ ප්‍රදේශයේ මෙම රෙඩ් රොක් තරණය කරන්න තමයි සූදානම. රෙඩ් රොක් තරණය කරමින් තමයි සිටින්නේ. ඔබ දකිනවා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය චමත්කාරය. සියලුම ගස්වල කොළ වැටිලා ඉතාමත්ම ලස්සන දර්ශනයක් සුන්දර දර්ශනයක් තමයි මේ ප්‍රදේශයේ අපිට දිස්වන්නේ. අපේ සහෝදර සහෝදරියන් මේ ස්ථානයේ ඉඳන් කල්පනා කරන්නේ මේ ඉදිරියට යන්න තියෙන ගමන් මඟ අපිට කෙසේ ගමන් කරන්න සිදුවේවිදෝ කියා අපේ පෙර ගමන්කරු බාධක සියල්ල මැඩගෙන ගමන් කරන ආකාරයක් තමයි අප දකින්නේ. ඔබට පේනවා ඇති ඉතාමත්ම අසීරුවෙන් ගිරි දුර්ග මැදින් තමයි අද මේ හයික් එක අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතාමත්ම අපහසුවෙන් මේ ගිරි දුර්ග ජය අරගෙන අපි යන ආකාරයකුයි අපේ කණ්ඩායම යන ආකාරයකුයි අප මේ දකින්නේ. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා සුන්දර යුරෝපය කියන YouTube channel එක ලයික් එකක් දාලා ඔබ subscribe කරන්න කියලා. ඒ වගේම දැන් ඔබට පේනවා ඇති ඉතාමත්ම අපහසුවෙන් දැඩි සීතල තත්ත්වය මත මේ හයික් එක ගමන් කරන ආකාරය. ඒ වගේම දැඩි අපහසුතාවයට පත් වී ඉතාමත්ම අසීරුවෙන් අපේ කණ්ඩායම මේ කන්ද තරණය කරන ආකාරය ඔබට දැන් මනාව පැහැදිලි වෙනවා ඇති. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඊට හේතු වෙලා තියෙන්නේ මේ අපි ගමන් කරන ප්‍රදේශය දැඩි දිස්සන සුළු ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ කාලය තුල කිසිම පුද්ගලයෙක් මේ හයික් එක යන්නේ නැහැ. මොකද දැඩි රක්ෂිතයක් මේක. ඒ වගේම වනසතුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ රක්ෂිතය. ඒ නිසා කිසිම ප්‍රදේශවාසීන් ඒ වගේම මේ රටේ ජනතාව මේ කන්ද තරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ හයික් එක යන්න පෙර මේ පිළිබඳ අධ්‍යයනයක් කරා. එහිදී අපිට දැනගන්න ලැබුණා යුරෝපියන් ඇඩර් නමින් විෂගෝර සර්පයෙක් මෙහි දක්නට ලැබෙනවා කියා. ඒ වගේම වල්ලූරන් මුවන් ගෝනුන් වැනි
සතුන් මෙහි විශාල වශයෙන් ගැවසෙන ආකාරයක් අපට දැනගන්නට ලැබුණා. මේ වන විට ඔබට දිස්වෙනවා ඇති අපේ කණ්ඩායම අත්වාරු ඇතිව ඉතාමත්ම අපහසුවෙන් ගමන් කරන ආකාරය දැඩි සීත දේශගුණික තත්ත්වය යටතේ ඒ වගේම අපේ පෙර ගමන්කරුවා නැවතී සිටින ආකාරයකොත් අප දකිනවා. අපි මේ මොහොත වන විට මෙහි ඇති මේ පරිසරයේ ඇති දේශගුණික කාලගුණික තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. මේ වෙන විට ඍණ 6ක පමණ ශීත තත්ත්වයක් තමයි මේ පරිසරයේ දක්නට ලැබෙන්නේ. මේ කන්දේ විශාල කොටසක් අපි දැන් මේ වෙන විට තරණය කළා අවසానයි. දැන් අපි මේ කන්ද ඉතා ඉක්මනින් තරණය කළා නැවත පහළටත් යා යුතුයි. මොකද මේ කාලය තුල යුරෝපයේ ඉතාමත්ම සවස 4 වෙන විට කළුවර වැටෙනවා. එහෙමත් නැත්නම් අන්ධකාර වන තත්ත්වයක් තියෙන අන්ධකාරය පැමිණීමට පෙර අපි මේ රක්ෂිතයෙන් එළියට යා යුතුයි. මන්ද එසේ නොමැතිවොත් අපිට යන මාර්ගය සොයා ගැනීමට පවා අපහසු තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් මේ ගමන අවසන් කළ යුතු වෙනවා. මේ හයික් එක ගිහිල්ලා අවසන් කළ යුතු වෙනවා. දැන් අප දකිනවා අපි යම් මේ කන්ද මුදුන ආසන්න වෙමින් පවතිනවා. තැනිතලා ප්‍රදේශයට එන්න ලංවන ආකාරයකයි අප දකින්නේ. ඒ වගේම අපි නැවතත් ඔබට මතක් කරනවා සුන්දර යුරෝපය YouTube channel එක like කරලා subscribe කරන්න කියලා. ඒ වගේම නැවතත් අප මේ විඩාව සංසිඳුවාගෙන ගමන් ආරම්භ කරලා තියෙනවා. අපේ සහෝදරයින් දෙදෙනෙක් ඉතාමත්ම අපහසුවෙන් තැනිතලා ප්‍රදේශයට ළඟා වෙන ආකාරයකුයි අප මේ දකින්නේ. ඒ වගේම මේ වන විට මෙම රක්ෂිතයට මනරම් අවුරැල්ලක් වැටී තියෙන ආකාරයක් අප දකිනවා. එම අවුරැල්ල මෙම රක්ෂිතයේ අසිරිය තව තවත් වැඩි කරන ආකාරයක් තමයි අප දකින්නේ. ඒ වගේම ඔබට පේනවා ඇති අපේ මේ සහෝදරවරු ගමන් කරන ආකාරය දැක්කහම මොනතරම් විඩාවකට පත් වෙලා තියෙනවද කියලා. ඒ තරම් අපහසු කාර්යයක් තමයි මේ රෙඩ් රොක් කන්ද තරණය කිරීම. ඇත්තටම අපේ කණ්ඩායම මේ වන විට වාසනාවන්ත වෙලා තියෙනවා. කිසිදු බාධකයක් කරදරයක් නොමැතිව මෙම කන්ද තරණය කරන්න. එහෙමත් නැත්නම් මේ හයික් එක යන එක ඔබට පේනවා ඇති අපේ කාන්තාවන් මොනතරම් අපහසුවෙන්ද මේ තැනිතලා ප්‍රදේශයට ළඟා වෙන්නේ කියලා. මෙහි තැනිතලා ප්‍රදේශ බහුල වශයෙන් අපට දක්නට ලැබෙනවා. ඒ තැනිතලා ප්‍රදේශවල පුංචි පුංචි වලවල් තියෙන ආකාරයක් අප දකිනවා. ඒ වලවල් වල ජලය අයිස් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ අපේ සහෝදරයා ඔබ දකින්නේ මේ අයිස් කඩන්න සූදානම් වන ආකාරයක්. ඒ තරමට දැඩි සීත තත්ත්වයක් තමයි මේ ප්‍රදේශය අපට දක්නට ලැබෙන්නේ. මෙවන් වතුර වලවල් දුටු විට අයිස් බවට පත්වෙච්ච ස්ථාන දුටු විට අපේ සහෝදරවරු ඇවිදින්න උත්සාහ කරනවා. ඒ ඉතාමත්ම භයානක තත්ත්වයක්. අයිස් කියන්නේ ලිස්සලා යනවා. ඉතින් ඇත්තටම මෙහි සුන්දරත්වය එන්න වැඩි වන ආකාරයක් අප දකින. මම ඔබට පෙර සඳහන් කළාක් මෙන් අප මේ දකින්නේ සතුන්ගේ අඩිපහරවල් කිහිපයක්. අපි විශ්වාස කරනවා වල්ලූරන්, ගෝනුන්, මුවන් වැනි සතුන්ගේ අඩි විය හැකි මේ අඩිපාරවල්. ඇත්තටම ඔවුන්ට බීමට තිබෙන ජලය තමයි මේ අයිස් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. මේ අපි දැන් මෙම හයික් එකේ ඉහළටම පැමිණිලා තිබෙන්නේ. අපි දැන් සෙමින් නැවතත් මෙම ගමන අවසන් කිරීමට තමයි සූදානම් වෙන්නේ. ඉන් අනතුරුව අපි ගමන් කරන්නේ බලකොටුවක් නැරඹීම සඳහායි. අද දවසේ අපේ ගමනාන්තය වෙන්නේ එම සුන්දර බලකොටුව. එම සුන්දර බලකොටුව පිළිබඳ තවත් සුන්දර වීඩියෝවක් අපි ඊළඟ වීඩියෝවෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඔබෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ අපේ සුන්දර යුරෝපය YouTube channel එකට like කරලා subscribe කරලා ඔබේ කමෙන්ට් එක ඉදිරිපත් කරන්න අපිට. ඒ වගේම මේ වීඩියෝව ෂෙයා කරලා අපිට සහයෝගය දක්වන්න. අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක විවිධ යුරෝපයේ විවිධ වීඩියෝ ඔබ වෙත රැගෙන එන්න. ඔබට ඒ පිළිබඳ දැනුම අවබෝධය මෙන්ම යුරෝපය පිළිබඳ ඔබට දැනුවත් වන්නට අවශ්‍ය කරන වටාපිටාව පසුබිම සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ සතුට මෙන්ම ඔබේ සතුටත් රැගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවන්
තවත් වීඩියෝ වලින්. ඒ නිසා නිතතින් අපිත් එක්ක රැඳී සිටින්නේ කියලා ඉල්ලා සිටිමින් අද දවසේ අපි ඔබට සුබ දවසක් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් අපි සමුගන්නවා. ස්තුතියි.